වෛද්‍යවරු හෙදියෝ අද ගැටලුවක රැකියාව අතහැරලා යන තැනක ඒගොල්ලෝ ඉන්නවා. ඒ තරම් ඒගොල්ලන් මානසිකව වැටලා තියෙනවා. ඒගොල්ලන් මේ රජය ගේන්න ඔබතුමා දන්නවා ලොකු මෙහෙයක් කරපු අය. මම දැක්කා නර්සස්ලා යුනිෆෝම් එකකින් ගියේ රැස්වීමට. ඒ වගේම වෛද්‍යවරු රෝගීන්ට කිව්ව වෙනසක් කරමු කියලා. එතකොට අද මේ වෙනස වෙලා තියෙන්නේ ආණ්ඩුවෙන් වෛද්‍යවරුන්ටයි නර්සස්ලාටයි. මේක මේ පැත්තෙන් දීලා අර පැත්තෙන් අයින් කරා වගේ. අනේ ඇමතුමා කරුණාකරලා මේ අයට රෙද්දක් ඇඳලා පාර යන්න තියන්න. දැන් කොල්ලෝ සවුත්තුව දානවා. හොඳද වෙනස කරපු එක කියලා. මතක තියාගන්න අපේ රටේ වෛද්‍ය සේවාව මේ වෛද්‍යවරු බිහි වෙන පටන් ගත්තේ සර් ජේම්ස් ලොන්ඩන් ආණ්ඩුකාරයා කාලේ. එතන ඉඳලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති දක්වාම ඔය ආණ්ඩුකාරවරු ජනාධිපතිවරු අගමැතිවරු ඔක්කොම යටතේ මේ වෛද්‍යවරුන් ලබා දීපු මූලික කියන්නේ ප්‍රිලිමිනරි ග්‍රේඩ් එකේ වෛද්‍යවරු ලබා දීලා රුපියල් 54290ක් පමණයි. 54290යි අවුරුදු 150කට ඔය කට්ටිය කරේ. මූලික වැටුප අඩු කරලා තියෙද්දී ඒ අයට එක එක දීමනා පොඩ සොච්චන් එල්ලලා තිබුණා. අපි මොකද කරේ? පත් වෙලා මාස 3යි 54290 රුපියල් 40000න් වැඩි කරලා 94000 දක්වා වැඩි කරා. මේ කියන්නේ ප්‍රිලිමිනරි ග්‍රේඩ් එකේ 40000 ඉඳලා රුපියල් 80000 දක්වා මූලික වැටුප් වැඩිවීමක්. මූලික වැටුප් වැඩිවීමක්. ඒ කියන්නේ වැඩිවීම විතරක් 80000 වෙනවා සමහර අයගේ. 40000න් පටන් අරගෙන. දැන් මූලික වැටුප දැන් හැටිය ලබා දීලා තිබෙනවා. අපිට අවශ්‍ය කරන්නේ මේ ඇයට ගෞරවනීය වෘත්තිකක් බවට පත් කරන්න මේ මූලික වැටුප් වැඩි කරන්න ඕන ගරු කතානායකතුමනි. ඒ නිසා මම පහුගිය දවස්වල මේ ගැන වෘත්තීය ක්‍රියාමාර්ග ගත්ත සංගම් තුනත් එක්කම සාකච්ඡා කරා. ඒගොල්ලෝ අපිත් එක්ක බොහොම සාධනීය ප්‍රවේශයකට ආවා. බොහොම සුවදව සාකච්ඡා කරා. සරජය වෛද්‍යනාධාරිගේ සංගමේ, සමර රත්නප්‍රියගේ සංගමේ, රවි කුමුදේශලාගේ ඒ සංගමේ ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරාම ඒගොල්ලෝ මේක මුදල් අමාත්‍යාංශයේ තියෙන තත්ත්වයක් ඒගොල්ලෝ තීරුම් ගන්නවා. ඒ නිසා වැඩ වර්ජන 5 6 7 තිබුණු වැඩ වර්ජන නැවැත්තුවා. බොහොම ස්තුතියි. අපේ රටේ මහ ජනතාවට පීඩාවක් නොවන ආකාරයට ලියප සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම මේ වර්ජන ක්‍රියාමාර්ග නොගිය තවත් තුරු සමිති රාශියක් ඉන්නවා. එයාට විශේෂයෙන් ස්තුති කරන්නට ඕන. මේ මූලික වැටුප් වැඩිවීම සහ OT එකේ එක්ස්ට්‍රා ඩියුටි එකේ PH එකේ වැඩිවීම බාර අරගෙන ඔවුන් මේ සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කටයුතු කරමින් ඉන්නවා. ඊළඟට කියන්න ඕනේ ඖෂධ හිඟය ගැන. මම මේ වෙලාවේ සභාගත කරනවා වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුව out of stock medicines at MSD 333 කියන වාර්තාව මම මේ වෙලාවේ සභාගත කරනවා. 2025 ජනවාරි 27 වෙනි දිනට වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ හිඟ බෙහෙත් වර්ග සංඛ්‍යාව 333යි. මේ දවස් 6ට ඒවා වෙනස් වෙන්න නැතුව ඇති කියලා මම හිතනවා. ඒ නිසා සුද්ධ සිංහලෙන් එහෙම නැත්නම් ඇත්තටම කිව්වොත් තව මාස 9ක් යනකම් මේ බෙහෙත් වර්ග 333 හිඟයක් පවතිනවයි කියන එක මම මේ වෙලේ කියන්න ඕනේ. මෙන්න මේක තමයි ඇත්ත తත්වය. බෙහෙත් සම්බන්ධව කියපු කාරණා ඔක්කොම බොරු. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධව කියපු බොහෝ කාරණා බොරු. ඇත්තටම මෙතන ඉන්න වෛද්‍යවරු ඉන්නවා, විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. අපි 20 ගාණක් ඉන්නවා. ඒක නිසා ওই ටෙක්නිකල් කාරණා කතා කරනකොට හොඳට හෝම්වර්ක් කරලා එන්න. මගේ වෙලාවේ මම උත්තර දෙන්නම්. දැන් මෙතුමා කියනවා ඒවා බොරු කියලා. මේ අමාත්‍යාංශය නිකුත් කරපු මම එව්වා සභාගත කරා. ඒක පෙබරවාරි 27 වෙනිදා ඉදිරිපත් කරපු වාර්තාව. ඒකේ තියෙනවා 333ක් ඖෂධ හිඟයි කියලා. එහෙම වාර්තා ඉදිරිපත් කරන්නේ නැහැ. ඔබතුමිය මේ එක එක්කෙනා දීපු කොල කෑලි ගැන මෙතන කියවන්න එපා. මොකද මෙතන ඉන්න සබ්ජෙක්ට් එක දාන්න මිනිස්සු. ඒකයි ප්‍රශ්නේ. එතුමියට ඒ මොනවා හරි දීපු කොල කෑලි වල අඩුපාඩු ටිකක් තිබුණා. මං කියන්නම් සාමාන්‍යයෙන් අපි බෙහෙතක් ඕඩර් කරලා බෙහෙතක් එන්න මාස 9ක් ගත වෙනවා. ගිය අවුරුද්දේ විශේෂම 2024 අවුරුද්දේ 23 අවුරුද්දේ ඒ ඇනවුම් හරියට ප්ලේස් වෙලා තිබුණේ නැහැ. ඒක නිසා අපි ලබන අවුරුද්දට අදාළ දේවල් සියලුම අදාළ ඖෂධ අපිට අවශ්‍ය ඇනවුම් අපි මේ ජනවාරි වෙනකොට ගෙන්න ගත්තා. ඒක ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාව. 2026 සඳහා ඌ ටෙන්ඩර් පටිපාටි අපි පටන් අරගෙන තියෙනවා. සමහර කම්පැනි වල ඒකාධිකාරය අපි බිඳ දමලා තිනවා. මම ඔබට කියන්නම් ඒ ඒකාධිකාරය බිඳ දැමීමෙන් අපිට ඇති වෙන වාසි. පැපිවරින් ඉන්ජෙක්ෂන් එක 76000ට තමයි ඉස්සර තියුනේ. දැන් අපි ගන්න රුපියල් 370. 370ට ගන්න. ඊට පස්සේ අපි ওই මොනොපොලිස් නැති කිරීමෙන් ඒකාධිකාරය නැති කිරීමෙන් ඉමුනොලොබින් කියන එන්නත ඔබට මතකයි ඒක බොහොම ප්‍රසිද්ධ එන්නතක්. අර සෞඛ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ වෙච්ච එන්නත හිටපු. ඒක 1,20,000කට ගත්ත වයල් එකක් 1,20,000ට. එයාගේ කෙනා තුනේ වතුර කියලා අපිට දැන් වාර්තාව ඇවිල්ලා තියෙනවා. එතකොට 1,20,000කට ගත්ත එක අපි දැන් අවසන් වලට අරන් තියන්නේ 30,000ට. ඒ එක ටෙන්ඩර් එකෙන් විතරක් අපි ඉතිරි කරව මුදල රුපියල් මිලියන 200ක්. ඒ ටෙන්ඩරෙන් විතරක්. ඊට පස්සේ සෙෆියුරොක්සිම් කියන ඇන්ටිබයොටික් එක. සෙෆියුරොක්සිම් කියන ඇන්ටිබයොටික් එක අපි ගොඩාක් ඌමනා වෙන ඇන්ටිබයොටික් එක. අපි ගත්තොත් ඒක ඇත්තටම රුපියල් 570ට තිබිච්ච එක. 570ට තමයි මෙච්චර කාලෙ අරන් තියුනේ. අවසාන වට ගත්ත රුපියල් 70ට. ඒකෙන් අපි ඉතිරි කරගත්තු මුදල රුපියල් මිලියන 900ක්. එක ටෙන්ඩර් එකෙන් රුපියල් මිලියන 900ක්. ඊට පස්සේ දැන් කිව්වා ඇන්ටි රේබීස් නැහැ කියලා. ඒ කියන්නේ බල්ලෝ කෑවහම බෙහෙත් නැහැ කියලා. බෙහෙත් තියෙනවා. මම දන්නේ කොහෙන් ඕවා
අරගෙන එනවද කියලා ඒ කොළවල ලියලා දෙන අයගේ තියෙන වරදද නැත්නම් වෙන මොනවා හරි කියනවාද කියලා අපි ඇන්ටි සීරම් එක ගන්නකොට මිලියන 350ක ඩිෆරන්ස් එකක් තියලා තමයි අපි මේ සැරේ ගත්තේ. අන්තිම වට ගත්තට වඩා මිලියන 350ක ඩිෆරන්ස් එකක්. ඒ වගේම ඉනොක්සපාරින් කියන බෙහෙත හදවත් රෝග සඳහා ගන්න එක ඒකේ අපේ මිලියන 300ක ඩිෆරන්ස් එකක් තිබුණා. අපි මේ ඩ්‍රග්ස් 4 විතරක් ගත්තාම මිලියන 1750ක ඩිෆරන්ස් එකක් තියෙනවා. කතා කරා අබේසිංහ මන්ත්‍රීතුමා පවුලේ වෛද්‍යවරු සංකල්පය ගැන. ඒක හොඳයි. හැබැයි මං කියනවා ඒක කරපු අයට ඒකේ ගෞරවය දෙන්න. මේක ඉස්සරෝම ආරම්භ කරේ 2017. ඒක මේ අයවැයෙන් ආව නෙවෙයි. ඇමතිතුමත් කතා කරනවා දැක්කා. කොහොම ලොකුවට අවුරුදු 40ට වැඩි අයට හෙල්ත් චෙක්අප් එකක් කිව් වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමට පියවර ගන්නවා කියලා. මේක අලුත් දෙයක් විදිහට කිව්වට මේක විශ්වකර්ම වැඩක් විදිහට කිව්වට මේක අලුත් දෙයක් නෙවෙයි. ඒ නිසා මම ඇමතිතුමාගෙන් අහනවා මේ ස්ට්‍රෙස් එක වැඩි වෙනකොට ඩිමෙන්ෂියාවත් එනවද? ඇයි එතුමට මේවා අමතක වුණේ? යහපාලන ආණ්ඩුව ඇතුලේ මේවා කරා. ඔබතුමිය සඳහන් කරේ ෆැමිලි මෙඩිසින් වෛද්‍යවරු ගැන 2017. ඒ කියන්නේ අපි යෝජනා කරන්නේ ප්‍රාථමික සෞඛ්‍ය ඒකකයක්. ඒ ප්‍රාථමික සෞඛ්‍ය ඒකකය සඳහා පවුලේ වෛද්‍යවරයෙක් ෆැමිලි ෆිසිෂියන් කෙනෙක්. එතකොට ඒ ලියාපදිංචි වෙන මහජනතාවට ඒ කොට්ටාසේ ඒ පිළිබඳ වග කියන වෛද්‍යවරයෙක්. ඒවා වැඩි දියුණු කරන එක හොඳයි. අපේ විපක්ෂ നാයකතුමා නියෝජනය කරන පක්ෂයේ മന്ത്രിවරු වැඩි ප්‍රමාණයක් කතා කරේ මේ වැටුප් ප්‍රශ්නය පිළිබඳව. ඇත්තට ඒක ප්‍රශ්නයකට වඩා මූලික වැටුපක් මෙච්චර ප්‍රමාණයකින් වැඩි කරලා විශේෂයෙන් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් අපි හිතනවා ඒ ශාස්ත්‍රයේ ඉන්න අයට ඔවුන් විශාල කැපකිරීමක් කරා මේ සේවාව පවත්වාගෙන යන්න ඒ අයට මේක තීරුම් ගන්න පුළුවන්කම ලැබෙයි කියලා. ඒ තීරුම් ගැනීම නිසාම තමයි ඇත්තටම 5 6 7 දිනවල තිබුණු වෘත්තීය සමිති අරගල වුණත් යම් ප්‍රමාණයකට කල් දාන්න හරි ඔවුන් තීන්දුවකට ආවේ. නමුත් මෙතන ඉදිරිපත් කරපු සංඛ්‍යා ලේඛන නිවැරදි නැහැ. උදාහරණයක් හැටියට මම යලිත් කියන්නේ වෛද්‍ය වෘත්තිකයෙකුට රුපියල් 40000 සිට රුපියල් 80000 දක්වා වැටුප් වැඩිවීමක් හම්බ වෙනවා. පරිපූර්ණ වෛද්‍ය සේවාව ඉන්න කෙනෙකුට රුපියල් 22000 සිට රුපියල් 44000 වැටුප් වැඩිවීමක් ලැබෙනවා. හෙද නිලධාරිණියකට රුපියල් 20000 සිට 44000 වැටුප් වැඩිවීමක් ලැබෙනවා. මේක ලැබෙන්නේ ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. මාස 20ක් ඇතුළතදී මේ සියලු දේවල් සම්පූර්ණ වෙනවා. 2016 අධියර 5කින් වැටුප් වැඩි කළා 2020 වෙනකොට 16 වැඩි කරපු වැටුපට අදාළ OT, extra duty, PH හැදෙන්න පටන් ගත්තා 2018න් පස්සේ. ඒ හැදුවේ 2018 අනුකූල වැටුපට මිසක් 2016 ඇරියස් ලබා දීලා නෙවෙයි. එහෙම වැඩ කරපු ආණ්ඩුවක අය මේ තරම් ප්‍රමාණයකින් අපි මූලික වැටුප් වැඩි කරලා තියෙද්දී මේ ප්‍රශ්නයම මේ සභාවේ ගේන එක මම හිතන්නේ තරම් සාධාරණ නැහැ කියලා. මේ වෘත්තිකයන් මේ රට ඇතුලේ තියාගන්න පුළුවන් විදියට ඔවුන්ට ගෞරවනීය ජීවිතයක් අත්පත් කළ දෙන්න පුළුවන් විදිහේ මූලික වැටුප් වැඩිවීමක් අපි ලබා දීලා තියෙනවා කියලා මම කියන්න කැමතියි. ඒ වගේම ජනමාධ්‍ය ශාස්ත්‍රයේදී අපේ අමාත්‍යාංශය මෙහෙවන්න බලාපොරොත්තු වෙන්නේ දියුණු මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන්. අපේ රටේ මාධ්‍ය අනික් ශාස්ත්‍රවල වගේම පරිහානියක් තිබෙනවා. ඒක අපේ අනාගත පරපුර තුළින් විද්‍යාමාන වෙන්න දිය යුතු නැහැ. ඒක නිසා අපි මේ රාජ්‍ය මාධ්‍ය ආයතන 4 ඉහළ ආදර්ශයක් සහිතව මෙහෙයුම සඳහා අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ අපේ රාජ්‍ය මාධ්‍ය තුලින් අපේ රටේ සියලු ජනතාව එක හුයකට බැඳ ගන්න ජාතික සමගි සම්පන්න රටක් නිර්මාණය කර ගැනීමට මේ ජනතාවගේ සංඛ්‍යාත යොදා ගන්නට පුළුවන්. සමහර මන්ත්‍රීවරු කිව්වා අපි මුස්ලිම් සේවයේ යම් වෙනසක් කළා තියෙනවායි කියලා. මේ මුස්ලිම් ජනතාවගේ උත්සව සමයේ දෙමළ ජාතික නාලිකාව තුල මුස්ලිම් සේවයේ කලින් රාත්‍රී 8 සිට 9 දක්වා විකාශනය වෙච්ච එක දැන් රාත්‍රී 7 සිට 8 දක්වා විකාශනය වෙන්නේ. 6ට තිබුණු ප්‍රවෘත්ති විකාශය රාත්‍රී 7 දක්වා ගෙනහිලා තියෙනවා. මේ විශේෂ ආගමික කාලය නිසාම ප්‍රවෘත්ති විකාශය විනාඩි 10කට සීමා කරලා තිබෙනවා. 6 ප්‍රවෘත්ති 4 ගෙනහලා තියෙන්නේ රාමසාන උත්සවයේ ඒ ආගමික චාරිත්‍රානුකූල කටයුතු 6 ඉඳන් විකාශනය කරන්න ඕන නිසා. එහෙම නැත්නම් කිසිම ආකාරයකට ඒකට අපි ජාතිය ආගම කතා කරන භාෂාව පිළිබඳව සලකා බලලා නැහැ. මේ සියලු නාලිකාවේ බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ දෙමළ භාෂාවෙන් කටයුතු කරන නාලිකා සියල්ල වඩා සංවර්ධනය කරලා අපේ රටේ හැම දෙනාගේම ජාතික නාලිකා බවට මේ ගුවන්විදුලි නාලිකාව, අපේ රූපවාහිනී නාලිකා, අපේ ස්වාධීන රූපවාහිනී, අපේ ලේකවුස් ආයතනය මේ ජාතික මාධ්‍ය ආයතන වඩා හොඳින් මේවා මෙහෙවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට මම හිතනවා තව අපි මැදිහත් වීම වැඩි කරගන්න ඕන. මුදල්ලාමත් ශෙලදාරින්ටත් මම කියන්නේ අපි මේ ආයතන 4 සඳහා ලොකු ආයෝජනයක් කරොත් මේ ආයතන අපි බලාපොරොත්තු වෙන ටිකකට අරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. මොකද මේ ආයතනත් එක්ක බැඳිච්ච ඒකට ස්වේච්ඡාවෙන් තමන්ගේ දායකත්වයේ දැනුම අත්දැකීම් සපයන්න පුළුවන් විශාල කණ්ඩායමක් අපේ රටේ ඉන්නවා. ඒ අයගේ දායකත්වය මේකට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම මේ ආයතන වැට් ගෙවන්නේ නැහැ කියලා බොරු චෝදනාවක් එල්ල කරා. අපි පහුගිය මාස 5දී නියමිත පරිදි මේ ආයතන වලින් වැට් එක ගෙවලා තියෙනවා. අපි ආවට පස්සේ වැට් ගෙවන්න සිද්ධ වුණා විතරක් නෙමෙයි පරණ ඇරියස් ගෙවන්නත් අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒක අපි ක්‍රමානුකූලව ගෙවමින් යනවා. ඒ නිසා මේ අපි කරගහන්නේ පරණ පව්. බෙහෙත් වර්ග 4කින් පමණක් රුපියල් මිලියන 1750ක් ඉතුරු කරලා තියෙනවා මේ මාස 4ට. ඒක සෙල්ලමක් නෙමෙයි. එතකොට මේ අයවැය අපි ඉදිරිපත් කරන්නේ IMF රෙගුලාසි යටතේ හිටවුණු රටක් විදියට. මේකේ අපිට වැය අපිට ඕන ගාන තීරණය කරන්න බෑ. ඒක නිශ්චිතයි. හැබැයි කොහොමද සල්ලි ඉතුරු කරන්නේ? මොනවටද වැඩියෙන් දෙන්නේ? මොනවයින්ද කපාහරින්නේ කියන එක තමයි මේ ආණ්ඩුවට ගත යුතු තිබුණු තීරණය. ඒකෙදී අපි පෙන්නලා තියෙනවා සියලු ආකාරයෙන් දූෂණ ක්‍රමිකතා ඇතුලේ නවත්තලා මුදල් උපය ගන්නත්, ඉතිරි කර ගන්නත්, ඒ වගේම ජනාධිපති වැය ශීර්ෂයේ සිට සියලු දේ කප්පාදු කරලා. සියලු දේ ජනාධිපති වැය ශීර්ෂය මන්ත්‍රීන් වෙනුවෙන් තිබුණු දේවල් සියලු දේ කප්පාදු කරලා හැකි සෑම රුපියලක්ම මේ රටේ ජනතාවට නැවත ලබා දෙන්නත් අපි කටයුතු කරලා තියෙනවා.